ගමට ආවම තමයි දැනෙන්නේ ඒ කාලේ කොච්චර සුන්දරද කියලා. Welcome back to my YouTube channel. Hi ළමයි ගොඩක් දවසකින් vlog එකක් අරගෙන ආවේ. ඔන්න මං අද යන්නේ මගේ ගමට. අද මමයි තාත්ති නංගි තමයි අපි යන්නේ විශේෂ ගමනක්. මගේ කුඹුරක් තියෙනවා අපේ ගම ඇතුළට වෙන්නේ කැලේ පැත්තේ තමයි කුඹුර තියෙන්නේ. ඒක බලන්න තමයි අද යන්නේ. ඇහෙනව නේද යාළුවෝන්ගේ සද්දේ? මේගොල්ලන්ගෙන් ඉතින් හේන් යායවල් පරිස්සම් කරගන්නවා කියන්නේ ලොකු වැඩක්. ඉතින් මේ තියෙන්නේ මගේ ගම. පොඩි කාලේ ඉඳලා හැදුණු වැඩුණු මතක ගොඩාක් තියෙන මගේ ගම. මේ වෙන කොහෙවත් නෙවෙයි මහියංගන. මම ගොඩාක් දවසකින් තමයි ගමට ආවේ. ගම දැක්කහම පරණ පොඩි කාලේ දේවල් ඔක්කොම මතක් වෙනවා එක දිගට. ඉතින් හරිම සුන්දර කාලයක්. ගමක ජීවිතයයි නගරයක ජීවිතයයි හරි වෙනස්. නගරයක ජීවත් වෙලා ටික කාලයක් හරි ජීවත් වෙලා ගමට ආවහම ඒ ගමේ තියෙන සුන්දරත්වය, ඒ ගමේ ජීවත් වෙච්ච විදිහ, ඒ පරිසරය මතක් වෙනකොට ප්‍රශ්න මුකුත් ඔළුවේ නැති කාලේ කොච්චරනම් සතුටෙන් ජීවත් වුණාද කියලා දැන් තමයි දැනෙන්නේ. මම කිව්වනේ මේ මහියංගන කියලා. ඇත්තටම මේ පැත්ත කියන්නේ අපේ ගම්වල මිනිස්සු අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. ගොවිතැන් කියන්නේ හේන් කුඹුරු ඒවා තමයි කරන්නේ. ඉතින් මේ කාලෙට ගෙවල් වල කවුරුත් නැහැ. හැමෝම තම තමන්ගේ හේන් වල කුඹුරු වල තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ ගෙවල් ගාව නැන්ද කෙනෙක්. එයාගේ හේන බලන්න ඇවිල්ලා. ඉතින් මේ vlog එක පුරාවට ඔයගොල්ලන් විශේෂ දෙයක් දැක්කද? දකින්න නැති සමහර විට අපේ ගම්වල මේ කාලෙට නැති දෙයක් නැහැ. කොච්චි, බඩයිරුඟු, වී, මෑකරල්, කුරහන්, එළබටු නැති දෙයක් නැති තරමට මේ පැත්තේ ඕනම දෙයක් හැදෙනවා. බඩයිරුඟු යායක් නම් හැමෝටම තියෙනවා. නැති කෙනෙක් නැති තරම්. ඉතින් මේ යන්නේ දැන් මේ බඩේරුඟු යාය මැදින් මගේ කුඹුර බලන්න. හරි සුන්දර අත්දැකීමක්. ඔන්න ළමයි අපි අපේ කුඹුරට ආවා. මේ තියෙන්නේ අපි මේ පාරේ වැඩ කරපු කුඹුර. මේක බලන්න තමයි මං ආවේ. මම මේක වැපිරුවාටම දැක්කේ නැහැ. දැක්කේ අද තමයි. උඩ කෑල්ලට නම් ප්‍රශ්නයක් නැහැ. උඩ කෑල්ල නම් හොඳට තියෙනවා. පල්ලෙහා කෑල්ලට නම් දිලීරයක් හැදිලා ඒක පොඩ්ඩක් අවුල් ගියා. තාත්තිව අත දික් කරලා පෙන්න කියන්නේ ඒක. ඉතින් මේ ඉන්නේ මගේ තාත්ති. මගේ පණ. කෙටියෙන්ම කිව්වොත් මගේ පණ. දුවලා කොහොමත් වැඩිපුර ආදරේ තාත්තලාටලුනේ. එතකොට මේ ඉන්නේ අපේ ගෙදර පුංචි සුරංගනාවි. මගේ නංගි. හැම වෙලේම බොරුවට රණ්ඩු කර කර එයත් එක්ක ඉන්න පුළුවන් ඒ දවස් ගාන හරි සන්තෝෂෙන් ඉන්නේ. මගේ තනියට ගෙනාව බෝනික්කා. දැන් ලොකු වෙලා යත්. ඉතින් අපි පොඩ්ඩක් තව කුඹුරේ පල්ලෙහාට වෙන්න යන්න ලෑස්ති උනේ. යනකොට නියර මැද යාළුවෙක් හම්බ වුණා. තාත්ති තමයි දැක්කා කිව්වේ. නායක. ඉතින් අපි ඒ නිසා ගමන නතර කරා. අර බෝර කරා ඉන්න බෑනේ. කියන්නේ අර පණු කපලා තිබුණ අපි දී පැල උන්නේ. අපි පල් කරියා. මම පල් කරියා කියන්නේ බැරිද අසවත්. තාත්ති කියන්නේ. තාත්තා සෝසිට පාස් කරලා මේ ළමයි. තාත්ති කියන නංගිට පැල් කවියක් කියන්නේ. ඒ ළමයා පැල් කවියක්වත් දන්නේ නැහැ. දැන් ඔය අපේ තාත්ති පැල් කවියක් කී තමයි යන්නේ. රට බලාලා නිදිමතේ කියමු පැල් කවි ගොතාලා. ඒක දෙයක් නෑ මට බෑ. පහලකට බේරුණා අපනවා. ඒක තමයි. කියන්නේ පිටින් ගෝරෙන් දෙයියන් බාරයි. අලි බලා ගන්න මට බෑ.
වෙලාවෙන් බඩ ඉරුඟු හිටවපු අයගේ දැන් අස්වන්න නෙලන කාලේ පොඩ්ඩක් පරක් වෙලා හිටවපු අයගේ දැන් තමයි සාමාන්‍යයෙන් තම්බලා කන කාලේ. බඩ ඉරුඟු ඕනි නම් මහියංගනට මෙන්න මේ කාලෙට එන්න ළමයි. දැන් අපි ගෙදර යන්න තමයි ලෑස්ති. අපි යනකොට අපේ ගෙවල් ගාව හිටියේ නැන්දයි. එයාගේ දුවල දෙන්න තුනකොයි හම්බ වුණා. ඉතින් මේ අපේ නැන්දා අපි මට කියන්නේ සුදු නැන්දා කියලා. සුදු නැන්දත් එක්ක අපේ තාත්තිලාගේ කාලේ පරණ සිදුවීම් ගැන කතා කර ඔය 12 පාරවල් වලින් කකුල් එහෙම සෝදාගෙන ඒ නැන්දා පරණ සිද්ධි කී තමයි ඔය යන්නේ. ඉතින් මම දිගටම වීඩියෝ කරේ නැහැ. මම ඒ නැන්දගේ කතා ආවා වීඩියෝ එක නතර කරා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ තාත්තගේ අක්කලක් ගෙදරට. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගෙදර. මේ ඉන්නේ අපේ ලොකු නැන්දා. යනවා ඉඳලා බැරල් එකේ වතු පීකල වැඩි. ඔය ඉරුම් කඩන වීඩියෝ එකක් දාන්න මම. ෆොටෝ අරගන්නවා කියලා තමයි හිතන්නේ. මුදල් පේන්නේ නැත්තම් වැඩ. පුංචි කාලේ අක්කිලා දෙන්නයි අයියලා දෙන්නයි එයාලත් එක්ක තමයි හිටියේ. ඒ ඉන්නකොට බඩේරුඟ පුච්චලා අම්බලා බඩේරුඟට බැදලා කන විදිහ මතක් කරගෙන එයා මට ඉරුඟ පුච්චලා දෙනවා. එතකොට මේ ඉන්නේ මාමි. එයා නම් දැන් පොඩ්ඩක් ලෙඩ වෙලා. නංගි මමයි ඉතින් තාත් ඉරුම් පුච්චලා දෙනකන් හොඳට වාඩි වෙලා ඉඳගෙන ලුණුත් එක්ක ගම්මිරිස් එක්ක තමයි ওই බඩේරුඟ පුච්චලා කනකොට රස. කාපු අය නම් දන්නවා.